ආයුබෝවන් සුබ දවසක්. සියලුම දෙනා පිළිගන්නවා ආදරණීය මගේ YouTube channel එකට. අද අපි කතා කරන මාතෘකාව තමයි කිසිම ඒජන්ට් කෙනෙක් නැතුව අපිම පුරවලා කොහොමද කමර්ෂියල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකක් ඇප්ලයි කරන්න කියලා. හරි. ඉස්සෙල්ලා මුලින්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලන් සැලරි ස්ලිප් එකක් ගන්න ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න ඕනේ මේකට සුදුසුකම් ලබන්න. ඒ වගේම රුපියල් 40000කට වැඩි වැටුපක් ලබන කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි මුලින්ම කියන්න ඕනේ තමන්ට හොඳ මූල්‍ය වෙනයක් ඒ වගේම ණය කළමනාකරණයක් තියෙනවා නම් පමණක් ක්‍රෙඩිට් කාඩ් එකක් ලබා ගන්න උත්සාහ කරන්න. නැත්තම් ලෝක අමාරුවක වැටෙන්නත් පුළුවන්. මොකද ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ නිකන් දැලිපියෙන් අපි කිරි කනවා වගේ වැඩක්. හරි. වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. මුලින්ම ඔයගොල්ලන්ගේ මොකක් හරි browser එකක් ඕපන් කරගෙන search tab එකේ search කරන්න commercial bank credit card apply online. හරි. එහෙම කරලා search කරලා මුලින්ම එන වෙබ්සයිට් එකේ මේ ඔයගොල්ලන්ට පේනවා තියෙන apply කියලා බටන් එකක් පෙන්වන්නේ. අන්න ඒ apply කියන බටන් එක ක්ලික් කරන්න. හරි. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මුලින්ම මතක් කරගන්න ඕනේ මේ යන විදිය මම කරලා බලලා සාර්ථකව මම ක්‍රෙඩිට් කාඩ් එකක් ලබාගත්ත හින්දා මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම මේ ඔයගොල්ලන්ට කියන්නේ. නැතුව කිසිම කෙනෙක්ගේ බල කිරීමකට හෝ එහෙම දෙයකට නෙවෙයි. ඒ කියන්නේ ස්පොන්සර්ෂිප් එක නෙවෙයි කරන්නේ මේ වීඩියෝ එක. හරි. මුලින්ම මේ වගේ වෙබ්සයිට් එකට ගියාම මේක තමයි ඔන්ලයින් අපි ෆිල් කරගන්න ඕන ෆෝම් එක. මෙතනට මුලින්ම ඔයාගේ ඩෙන්ටි කාඩ් නම්බරේ දාන්න. හරිම තොරතුරු ලබා දෙන්න. මම මේ වෙලාවේ මේක ෆිල් කරන්න යන්නේ නැහැ. මොකද මම දැනටමත් ක්‍රෙඩිට් කාඩ් පතක් ලබාගෙන තියෙන නිසා. හරි. දෙවෙනියට ඔයාගේ විස්තර මේ විදිහට ෆිල් කරන්න මේ මම පිටගෙන යන්න ඉක්මනට. ඊට පස්සේ ඔයාගේ ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, ඔයාගේ ID එකේ තියෙන හරිම ඇඩ්‍රස් එක මෙතනට මේ ඇඩ්‍රස් කියන තැන ෆිල් කරන්න. ඒ වගේම ඔයාගේ ෆෝන් නම්බර් එක මේකට තමයි බැංකුවෙන් කෝල් එක එන්නේ. ඒ වගේම ඔයාගේ වළංගු ඊමේල් ඇඩ්‍රස් එක. මේක අනිවාර්යෙන් ඔයා පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එකම දෙන්න. මොකද මේ ඊමේල් එක තමයි ඔයාගේ වෙරිෆිකේෂන් එකේදීත් ඔයාගේ මේ ඊමේල් එක අහනවා. ඒගොල්ලෝ ඔයාට ස්ටේට්මන්ට් එහෙම එවන්නේ මේ ඊමේල් එකට. ඒ නිසා ඔයාගේ හරිම ඩීටේල්ස් මේකට දෙන්න ඔයගොල්ලෝ අග බලා ගන්න. ඒ වගේම ඔයාගේ රැකියාවේ තනතුර, රැකියා කරන ස්ථානය මම ඔයගොල්ලන්ට මුලින්ම කතාන්දිම කිව්වා රුපියල් 40000ට වැඩි වැටුපක් තියෙන කෙනෙක්ට පමණයි මේක ලබා ගැනීමට හැකියාවක් තියෙන්නේ කියලා. ඔයාගේ සැලරි මෙතනින් ටයිප් කරන්න. ඔය කීය සැලරි ගන්නවද කියලා මෙතනින් ටයිප් කරන්න. ඒ වගේම ඔයාගේ සැලරි යන බැංක් එක මෙතනින් ටයිප් කරන්න. ඒක ටයිප් කරලා පොඩි දෙයක් කරන් දෙන්න ඊට පස්සේ සබ්මිට් කරන්න. හරි. ඊට පස්සේ සබ්මිට් කරාට පස්සේ ඔයාට මට නම් හරියටම සතියක් වගේ ගියා. සතියකට විතර පස්සේ ඔයාට එනවා කමර්ෂියල් බැංක් එකේ කෝල් එකක්. හරි. කෝල් එකක් එනවා. ඒ කෝල් එකේ ඇවිල්ලා ඔයා මේ මෙතන දීපු ඩීටේල්ස් ටික තියෙනවානේ. මේ ෆිල් කරපු ඩීටේල්ස් ටික ඔයා මේව ක්‍රෙඩිට් කාඩ් එක ඇප්ලයි කරන්නේද කියලා අහලා ඒගොල්ලෝ ඔයාගේ මේ ඩීටේල්ස් ටික වෙරිෆයි කරගන්න. ඒ කියන්නේ ඔයා දීපු විස්තර ටික ඔයාගෙන් අහලා වෙරිෆයි කරගන්න. අහලා ඒගොල්ලෝ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට එවනවා ඇප්ලිකේෂන් එක. ඔයා මතක ඇතුව ඒ ඇප්ලිකේෂන් එක එවද්දිම ඔයා කියන්න ඕනේ ඒගොල්ලන්ට ඔයාට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඒක ෆිල් කරන්න ලේසි නැහැ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිංහල මාධ්‍යයෙන් ෆිල් කරනවා නම් ඔයා සිංහල මාධ්‍යයෙන් ඔයා ඒක කියන්න ඒගොල්ලන්ට මට සිංහල ඇප්ලිකේෂන් එක එවන්න. ඔයාට ඕන නම් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. වඩාත්ම පහසු ක්‍රමය තමයි මම කිව්වේ. ඒගොල්ලෝ ඊමේල් එකෙන් එවනවා අපිට ඩවුන්ලෝඩ් කරගන්න විතරයි එතකොට තියෙන්නේ. හරි. ඔයා ඊට පස්සේ ඒගොල්ලෝ ඒ අවස්ථාවේ කෝල් එකෙන්ම ඔයාට දැනුවත් කිරීම කරනවා. ඔයාගේ මාස 3ක වැටුප් වාර්තා, ඒ වගේම ID එකේ හෝ ඩ්‍රයිවිං ලයිසන් එකේ ෆොටෝස් දෙපැත්ත සහ ඔයාගේ මාස 3ක වැටුප් යන එකේ පඩි වගේ යන මොකක් හරි බැංකුවක්, මහජන බැංකුව, ලංකා බැංකුව තියෙන බැංකුවක last මාස 3 month සැලරි ස්ලිප් තුනක් ඒගොල්ලෝ ඔය ඒ වනේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයාට ඒ වෙලේම කෝල් එක වෙරිෆිකේෂන් කෝල් එක ඇවිල්ලා විනාඩි 5කින් විතර පස්සේ ඊමේල් එක එනවා. ඒ ඊමේල් එකට ඔයාට තියෙන්නේ
ඔය ඩීටේල්ස් ටික ඒ ඊමේල් එකට සෙන්ඩ් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන සෙන්ඩ් කරලා ඒගොල්ලෝ කියවහන ඔයාගෙන් ළඟම බ්‍රාන්ච් එක මොකක්ද කියලා. සාමාන්‍යයෙන් මම නම් හොරන නිසා මම ඒගොල්ලන්ට කිව්වා මගේ ළඟම බ්‍රාන්ච් එක හොරන කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ එව්පු ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ළඟම තියෙන බ්‍රාන්ච් එකට මතක ඇතුවා යද්දි ID කොපි එකක් අරගෙන යන්න. මොකද ID කොපි එක අත්‍යවශ්‍ය වෙනවා. අනිත් දේවල් නම් අවශ්‍ය නැහැ. මොකද ඊමේල් කරපු නිසා ඔයගොල්ලෝ ගාව ඒ දේවල් තියෙනවා නම් ඔය දේවල් අරන් යන්න. මොකද අතිශය අවශ්‍යතාවයක් ආවොත් තියෙනවා. හරි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් සාමාන්‍ය ඇප්ලිකේෂන් එක. ඉන්ෆර්මේෂන් එක මම zoom කර පෙන්නන්නම්. පේනවනේ සිංහලෙන් ඔයාලට හරිම පහසුවෙන් මේ ඇප්ලිකේෂන් එක පුරව ගන්න. ඔයාලට තියෙන ළඟම තියෙන බුක් ෂොප් එකට කියලා මුලින්ම එක print out එකක් අරන් ඉන්න. page දෙකක් තියෙනවා. page එකේ ඔයාලට පේනවනේ මුලින්ම ඔයාගේ මම මේක නම් ෆිල් කරවාට අහනවනේ ළඟ බ්‍රාන්ච් එක. ඔයා මේ ශාඛාවේ නම කියන දැන්ට ඒක ෆිල් කරන්න. දෙවෙනියට කාඩ්පත් වර්ගය ඒක ෆිල් කරන්න ඕනේ. ඒක බැංකුවෙන් ෆිල් කරයි. ඊට පස්සේ ඔයාගේ සම්පූර්ණ නම හැඳුනුම්පතේ තියෙන පරිදි ඒ දේවල් ෆිල් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය ඒක උපන්දිනය කාඩ්පතේ නම සඳහන් විය යුතු නම. ඒක ඔයා විශේෂයෙන් හිතන්න දැන් ඔයාගේ නම සම්පූර්ණ නම දාන සම්පූර්ණ නම කියන එක ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක හරිදී ඔයාගේ නම කෙටියෙන් හෝ කාඩ් එකේ ඒක තමයි කාඩ් එකේ එම්බ්‍රොයිඩ් වෙන්නේ. ඒ නම මෙතනට ඔයගොල්ලෝ ඇතුළත් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන ජාතක විපත් අංකය ඩ්‍රයිවිං ලයිසන්ස් ඔක්කොම දෙකම එකයි නිසා ඒ දෙකෙන් කැමති එකක් ඔයාලට දාන්න පුළුවන්. ඊට පස්සේ අධ්‍යාපන සුදුසුකම් අහනවා විවාහ බව ඒ දේවල් ඔයා ෆිල් කරගන්න ඕනේ. ඊට පස්සේ පදිංචි පිළිබඳ තොරතුරු. මේ දේවල් හරිම තොරතුරු ඔක ෆිල් කරන්න. එතකොට ගැටලුවක් නැතුව ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේ හරිම තොරතුරු මේ දේවල් ෆිල් කරන්න. විශේෂයෙන් මතක් කරගන්න ඕනේ ඔයාගේ ඥාතියෙක්ගේ තොරතුරු දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ගෙදර ඔයාගේ බිරිඳ වගේ නම් බෑ. මොකද ගෙදරම ඉන්න කෙනෙක් නම් මේ අවස්ථාවේ ඒක ෆිල් කරන්න මෙයාගේ විස්තර මෙතන දාන්න බෑ. ඔයාගේ ඥාතියෙක් කවුරු හරි කියන්නේ මස්සිනා හෝ සහෝදරයෙක් වගේ ගෙදරින් පිට ඉන්න කෙනෙක්ගේ විස්තර ඔයාලට මෙතනින් ෆිල් කරන්න පුළුවන්. මතක ඇතුව ඒ කෙනාට කලින් දැනුවත් කරලා තියන්න. මොකද ඔයාලට වෙරිෆිකේෂන් කෝල් එක එන්න කලින් මට නම් ආවේ එහෙමයි. එන්න කලින් ඒ කෙනාට තමයි කෝල් එක එන්නේ. එතකොට ඒ කෙනාගෙන් ඔයාගේ මේ විස්තර අහනවා. මේ බැංකුවෙන් අහනවා. එතකොට ඒ හින්දා මෙතන විස්තර දාන කෙනාව දැනුවත් කරලා අනිවාර්යයෙන්ම තියන්න. දැන් මෙතන තියෙන මගේ වෘත්තීය මේ විස්තර, ඒ කියන්නේ මගේ රස්සාව පිළිබඳ විස්තර අහන්නේ. ඔයා ඒකට හරියට පිළිතුරු ටික දෙන්න. එතකොට මේ තියෙන වගේ බැඳලා නම් වගේ සහකාරියාගේ විස්තරය ටිකක් දෙන්න. ඔයාට අතිරේක කාඩ්පත් අවශ්‍ය නම් මමනක් ඔයා මේ ටික ෆිල් කරන්න. ඒ කියන්නේ ඔයා බැඳපු කෙනාට ඔයාට ඒ කියන්නේ එකම කාඩ් දෙකක් ලබා ගැනීමට අවශ්‍ය නැ අතිරේක කාඩ්පත මේ ටික ෆිල් කරගන්න. මම හිතන්නේ ඒකට අමතර චාර්ජස් යනවා. ඒ නිසා ඒ ටික ඔයා කැමති නම් ෆිල් කරගන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරගන්න ගෙවීම් කළ යුතු දිනය මෙතන දාලා තියෙනවා. ඔයා සාමාන්‍යයෙන් රජයේ පඩි ගන්න කෙනෙක් නම් ඔයාට ඒක තෝරන්න පුළුවන් 25 වෙනිදා ඔයගොල්ලන්ගේ කැමැත්ත මෙතන තීරීල්ල. තමන්ට පහසු දිනේ මෙතනින් සිලෙක්ට් කරලා දෙක දාන්න පුළුවන්. ඒ වගේම තමයි තියෙන මෙතන දෙන්න ඒක ඔයගොල්ලන්ට අවශ්‍ය පරිදි ෆිල් කරලා මේ හස්සම් කරන්න දිනේ දාන්න. මේ ඔක්කොම ෆිල් කරගෙන හරියට ෆිල් කරගෙන බැංකුවට බ්‍රාන්ච් එකට ගිහිල්ලා මතක ඇතුව යද්දි ID කොපි එකක් අරන් යන්න. ID කොපි එක බාර දීලා එන්න. ඒ කියන්නේ විනාඩි 5ක්වත් යන්නේ නැහැ වැඩේට. මොකද ඒ වෙලෙම බ්‍රාන්ච් එකෙන් බාරගෙන සති දෙකක වගේ ප්‍රොසෙස් එකක් තමයි වැඩේට වෙන්නේ. මට හරියටම සති දෙකෙන් ආව වෙරිෆිකේෂන් කෝල් එක. මම මෙතනින් අර සදාහන් කරපු ඥාතියට තමයි මුලින්ම කෝල් එක මට ඇවිල්ලා තිබ්බේ. ඒ කෝල් එක ඇවිල්ලා ඊට විනාඩි 5කට විතර පස්සේ තමයි මට කෝල් එක ආවේ. මම මේ දීපු ඩීටේල්ස් ටික ඒගොල්ලෝ වෙරිෆයි කරගෙන ඊට පස්සේ මගෙන් ඇහුවා මගේ කාඩ් එක බ්‍රාන්ච් එකට එවනවද ඔයා හෙඩ් ඔෆිස් එකෙන් ගන්නවද කියලා. මට පහසුයි බ්‍රාන්ච් එකට එවන එක. ඒ නිසා මම බ්‍රාන්ච් එකට කාඩ් එක එවන්න කියලා කිව්වා. හරියටම සතියක්වත් ගියේ නැහැ. දවස් 3-4ක් ඇතුළත මට පින් නම්බරේ මගේ මේ දාලා තිබ්බ ලිපිණියටම ගෙදරටම ආවා කාඩ් එකේ රහස් අංකය. ඒ වගේම කාඩ් එකත් බ්‍රාන්ච් එකට ගිහලා ඊට දවසකට දෙකකට පස්සේ මම අරගත්තා. එහෙම තමයි ලොකු ගැටලුවක් නැහැ. මොකද කමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකකට මේ දවස්වල හරි අපහසුයි. මොකද ගොඩක්
අයට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න අමාරුයි. මොකද කමර්ෂියල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එක ගැන හැම ඔෆර් එහෙමත් ගොඩක් තියෙනවා. ඒ වගේම ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එහෙම ගොඩක් තියෙනවා. ඒ හින්දා එහෙම ක්‍රෙඩිට් කාඩ් එක ලේසියෙන් කෙනෙක්ට ගන්නත් අමාරුයි. මේ දවස්වල මේ සැලරි මට්ටමත් එක්ක ඔෆර් එක යනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට පුළුවන් දැම්මම මේ විදියට ෆිල් කරලා ක්‍රෙඩිට් කාඩ් එක ලබා ගන්න. හරි. ඒක තමයි ඉතින් කියන්න උවමනා වුණේ. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරගන්න මේකට කිසිම ගාස්තුවක් අය වෙන්නේ නැහැ. ජොයින් ෆී එකක් නැහැ. පළවෙනි අවුරුද්දත් ඇනුවල් ෆී එකක් නැහැ. දෙවෙනි අවුරුද්දේ තමයි ඉඳන් ඒකත් හැදෙන්නේ. තමන්ගේ වැටුප් පිළිබඳ තමන්ගේ ක්‍රෙඩිට් ලිමිට් එක ඔයගොල්ලන්ට බ්‍රාන්ච් එකත් එක්ක ඒ වෙලේ කතා කරගන්න පුළුවන්. හරි. මේ විදිය තමයි කරගන්න තියෙන්නේ. දැනට දෙයක් මොන හරි දෙයක් තිබ්බොත් එම කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා. මගේ channel එක subscribe කරන්න. එහෙනම් බුදුසරණයි.